හෙලෝ මගේ වීඩියෝ බලන ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මම ඔයාලට අරන් ආවේ අපේ මේ දවස්වල වෙළඳපොලේ ඉතා අඩුවට පිටරටින් ගෙන්වන මැන්ඩරින් කියන දොඩම් වර්ගය පාවිච්චි කරලා හදන ජෑම් එකක්. ඉතින් කිසිම කලරින්වත් කල් තබා ගන්න ද්‍රව්‍යයක්වත් නැතුව ඉතාමත් පහසුවෙන් මේ ජෑම් එක අපිට හදා ගන්න පුළුවන්. ඉතින් වෙනද වගේම සුපුරුදු විදියට ඔයාලගෙන් ඉතා ආදරයෙන් ඉල්ලනවා මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අලුතෙන් එකතු වෙන කෙනෙක් ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මම දාන වීඩියෝ ඔයාලට එතකොට බලන්න පුළුවන්. මම මේ සඳහා දොඩම් ගෙඩි 15ක් ගත්තා. එයින් දොඩම් ගෙඩි 5ක් මිරිකලා ජූස් ටිකක් අරගෙන තියෙනවා. ලුණු අරන් තිනවා, සීනි, දෙහි ගෙඩියක් පාවිච්චි කරනවා. මට මේ ජෑම් එකට දොඩම් ලෙලි ටිකක් මම පාවිච්චි කරනවා. ඒ නිසා හොඳින් පිරිසුදු කරගත්ත දොඩම් ටිකේ ගෙඩි 4ක විතර මම මෙන්න මේ විදිහට දොඩම් වල ලෙලි ටික සුදු කොටස එන්න අඩු වෙන්න මේ විදිහට සුද්ධ කරගන්නවා. ඒ දොඩම් ලෙලි ටික මම මෙන්න මේ විදිහට ගොඩාක් සිහින් වෙන විදිහට කපා ගන්නවා. මම මෙතනදි මේ දොඩම් ලෙලි පාවිච්චියට ගන්නේ ජෑම් එකේ දොඩම් ලෙලි හැපෙනකොට හරි රසයක් එන නිසා. පුංචි ළමයි අකමැති නම් දොඩම් ලෙලි නොදා ඉන්නත් පුළුවන්. ඉතින් මේ දොඩම් ලෙලි ටිකට මම හොඳට නටන වතුර ටිකක් දාලා විනාඩි 5ක් විතර වහලා තියෙනවා පැංගිරි ගතිය යන්න. ඊළඟ පියවර විදියට මම මේ දොඩම් ටික ලෙලි ගහලා කෑලි වලට කපාගෙන ඇට තියෙන ටිකත් ඉවත් කරගෙන මම මේ ටික බ්ලෙන්ඩර් කරගන්නවා. ඇත්තටම අපිට කඩෙන් ජෑම් එකක් මිලදී ගන්නවට වඩා ඉතා රසවත්ව රසකාරක කිසි දෙයක් එකතු කරන්නේ නැතුව අපිට මේ වගේ දෙයක් ගෙදරදී හදාගෙන ආහාරයට ගන්න පුළුවන් නම් අපිට සෞඛ්‍ය අතිනුත් ගොඩාක් හිතකරයි. ඒ වගේම අපිට මුදල් අතිනුත් ලාභදායකයි. මම බ්ලෙන්ඩර් කරගත්ත දොඩම් ටික මෙන්න මේ වගේ ස්ටේන් ස්ටිල් භාජනයකට දාගන්නවා. ඇල්මිනියම් වල නම් ලිපේ තියන්න හොඳ නැහැ. ඒ වගේම අපිට දෙහි යුස මේ සැලි දෙකක් විතරත් අවශ්‍ය වෙනවා මේ සඳහා. අපි මේ ජෑම් එක හදාගද්දී ගින්දර මධ්‍යම ප්‍රමාණයට තමයි තියාගන්න ඕනි. ඒ වගේම නොනවත්වාම හැඳි ගන්නත් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් මේ ජෑම් එක හදන්න විනාඩි 40ක් විතර වෙලාවක් අපිට යනවා. ඉතින් දැන් මම මේ ටිකට මම සීනි ග්‍රෑම් 200ක් එකතු කරගන්නවා. සීනි ටිකක් දාලා නොනවත්වාම හැඳි ගන්න ඕනි. නැත්නම් අපිට අඩිය අල්ලන්න බලනවා. ඊට පස්සේ මම අර උණු වතුර දාලා විනාඩි 5ක් තියපු දොඩම් ලෙලි ටික වතුර මිරිකලා මේ දොඩම් ඉසයකටම එකතු කරගන්නවා. ඒ වගේම දොඩම් ගෙඩි 5ක් මිරිකලා තියාගත්ත ඉස්ම ටිකත් මේකටම එකතු කරගන්නවා. අපි දෙහි මේ සැලි දෙකක් විතරත් එකතු කරගන්නවා. ඒ ටිකෙන් තමයි මේක නරක් නොවී තියෙන්න
අපි සාමාන්‍යයෙන් කිසිම රසකාරක දෙයක් අපි එකතු කරන්නේ නැහැ නරක නොවී තියාගන්න පුළුවන් වෙන්න. ඒ දෙහිස් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අපිට මේක මේ විදිහට මේ එන පෙන ටිකත් අපි අයින් කරන්න ඕනි. මේ පෙන වගේ එන කොටසත් අපි අයින් කරගන්න ඕනි. එතකොට තමයි ජෑම් එක හොඳ තත්ත්වයට තියෙන්නේ. නැත්තම් අර පෙන වගේ ගතිය වගේ තිබුණම ඒ ජෑම් එකේ නියම ප්‍රමිතියක් තියෙන්නේ නැහැ. දැන් මේ විනාඩි 30ක් විතර ගියාම තමයි මේ තත්ත්වයට ජෑම් එක එන්නේ. ඒ වගේම මම ලුණු තේ හැඳි කාලක් වගේ මේකට එකතු කරා. මම වීඩියෝ එක එඩිට් කරද්දී ඒ ටික කැපිලා ගිහිල්ලා. ඉතින් අමතක නොකර ඔයාලත් ලුණු චුට්ටක් ඒ තේ හැඳි කාලක් වගේ මේකට දාගන්න. දැන් ජෑම් එකේ ඝන තත්ත්වයක් එනවා. මෙන්න මේ වගේ වෙනකොට ලිප ඕෆ් කරගන්න. ඊට පස්සේ මේක නිවෙනකොට නියම ඝනත්වය එනවා ජෑම් එකේ. දැන් මෙන්න මේ බලන්න ඔය. දැන් ගානට මේ පදම තමයි පදම. ඉතින් මම ඔයාලට මේ දාලා පොඩ්ඩක් පෙන්නන්නම්. ඒක නිවෙනකොට ඝන වෙනවා. මෙහෙම වැක්කිරෙන්නේ නැහැ. ඉතින් මම මේ ටික ජීවාණුහරණය කරපු බෝතල් වලට රස්නේ පිටින්ම දාගෙන මූඩිය වහගන්නවා. දැන් මම ඔයාලට පෙන්නන්නම් මේ ඊට පස්සෙන්ද තමයි මම මේ ඔයාලට පෙන්නන්නේ. හොඳට නිමුණු ජෑම් එක මම පාන් පෙතිවල මේ විදියට මේ ගාන්නේ. කිසිම පාටක් කලරින් එකක්වත් එකතු කරන්නේ නැතුව හොඳ නියම පාටටම ජෑම් එක තියෙනවා. අපිට ඉතාමත් පහසුවෙන් හදාගන්න පුළුවන් මේ වගේ දේවල් ගෙදර හදාගෙන කනවා නම් ගොඩක් හොඳයි. අපිට කඩෙන් සාමාන්‍යයෙන් මම දැන් මේ ගෙඩි 15කින් තමයි පොඩි දොඩම් ගෙඩි 15කින් තමයි මේ ජෑම් බෝතල් ලොකු ජෑම් බෝතලයකින් එකකුත් බාගේ ජෑම් බෝතලෙන් එකකුත් මම හදාගත්තේ. කඩෙන් ගන්න ගියා නම් ලොකු මුදලක් වැය වෙනවා. ඉතින් අපිට ඉතාමත් පහසුවෙන් රසවත්ව මේ වගේ දේවල් ගෙදර හදලා පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. ඉතින් යාළුවනේ ඔයාලත් හදලා බලන්න. මම නම් ඉතින් ජෑම් එක හදපු දවසේම නිවුණට පස්සේ කාලා බැලුවා. මමයි මගේ අම්මයි. එයා තමයි ඉතින් පුංචි ළමෙක් වගේ පැණි රස කෑමට ආස. මම කෑම හදන ඒවා පැණි රස කෑම ගොඩක්ම එයාට තමයි දෙන්නේ. ඉතින් කියන්නේ කඩෙන් ගන්න ජෑම් එකකට වඩා හොඳට දොඩම් රස එහෙම තියෙනවා. තද පැණි රසකුත් නැහැ. ඉතින් ඇඟට අහිතකර තත්ත්වයක් ඇත්තෙත් නැහැ මේ ජෑම් එක. ඉතින් ඔයාලටත් මේ වගේ දොඩම් වැඩිපුර ලැබුණ වෙලාවක හදලා බලන්න රස කොහොමද කියලා. ඔයාලගේ අදහස් කමෙන්ට් එකකින් දක්වන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු තෙරුවන් සරණයි.